මාදත් තරං ආවේ ටික්ටොක් එකෙන් මනී යර්න් කරන්නේ කොහොමද මනී යර්න් කරන්න ලංකාවේ කවුන්ටල්ට ඔෆිෂියලි බෑ ඒත් US UK කැනඩා ඒ වගේ කන්ට්‍රීස්වලට මනී යර්න් කරන්න පුළුවන් ඔෆිෂියලි ඒගොල්ලොන්ට මොනටයිසේෂන් දීලා තින්නේ පිතුමු රින් ලයිට්ස් තියාගෙන ටික්ටොක් පටන් ගත්තර නිකඟ ටික්ටොක් කරන්න ලයික් කියන මේක බලාපොරොත්තු ලයික් එකක් වැටෙනවනම් ලයික් 1 මිලියන් 2 මිලියන් වගේ වටෙනවන හයිම සතුටු දැන් ගොඩක් ලංකාවේ ටික්ටොක් කරන අය ඒ ටික්ටොක් කරලා ඒවා මේ ට්‍රෙන්ඩින් අය කරන්න ඉතින් ගොල්ලෝ සල්ලි හොයන්නේ අර ප්‍රමෝෂන් වලි ඒ ගැන්න අප මොක්කර දෙයක් විකුණල වගේ නිකඟ ඇඩ් එකක් වගේ ඒට එකල් ප්‍රසිද්ධයිනේ අන්න ඒ වගේ තමයි හැමෝන්ට මේ කරන්න බෑනි අපි හිතමු පලෝවස 10,000යි ඒ වගේ ඇයට ඉතින් එච්චර කරන්න බෑනි ඒ අයට පුළුවන් මෙන්න මේ ක්‍රමයෙන් සල්ලි හොයන්න ඔයාලා ඉස්සෙල්ලා VPN එකක් දාගෙන ඉන්න ඕන Play Store මගේ Play Store තියෙන්නේ iOS කියන Apple phone එකක් නම් ඒකෙන් iOS එකට ඩවුන්ලෝඩ් කරගන්න මේ App Store එකෙන් මම Play Store එකට යනවා ඊට පස්සේ මේක මේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න ඕන ඔයා VPN කියලා VPN කියලා ගැහුවෙන් පස්සේ මේ උඩින්ම තියෙනවාට පේනවා නේද VPN Super Unlimited Proxy කියලා අන්නේ VPN එක ටිකක් හොඳයි මමත් මගේ වෙන වැඩවලටත් මම යූස් කරන්නේ මේ VPN එක තමයි ඒ කියන්නේ මේ පල්ලෙහාත් තියෙන Netflix Prime Video HBO ඒ වගේ ගොඩක් දේවල් මේ VPN එකෙන් පුළුවන් මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ කලින්ම මේක ඔයා ඕපන් කරගන්න මේක ඕපන් වුණාට පස්සේ අපි මේ කන්ට්‍රි එකක් තෝරන්න ඕන දැන් මේක මේ ලොකේෂන් කියන තැනින් ගිහිල්ලා එතනින් කන්ට්‍රි එක සර්ච් කරගන්න US සර්ච් කරගන්න US සර්ච් කරයින් පස්සේ මේ මොකක් හරි මේ ලැටන්සි කියන්න ප්‍රමාදය ගැනට මේ මිලි තප්පර ගානක් ප්‍රමාද වෙනවයි කියලවයි කියන්න අපි ඒක මේ නොට්ට වේලබල් කියන සැන් ප්‍රැස්ස්කෝ කියලදීන් අන්න එක දෙමු මොක දේවා හොඳයි ඉතින් ලේසේ තකොට ස්පීඩ්ඩක් තියෙන සාමාන්‍යය අර දැක්කන දැම්මගේ සර්වර එකට කනෙක්ට් වුණා ඒගැන්නේ US වල තියෙන සැන් ප්‍රැස්සිස්කෝ කියන නගරේ ස්ථා මේ කියන්නේ තියෙන සර්වර එකට තමයි මගේ මේ කනෙක්ට් වුණේ ඊට පස්සේ ඔයා ඕපන් කරගන්න ඕන ඔයාගේ Google Chrome එක එක වෙබ් බ්‍රවුසර් එක iOS නම් Safari හරි වෙන මොකක් හරි තියෙන බ්‍රවුසර් එකකින් Android කෙනෙක් නම් ඉතින් ගොඩක් අය දන්නේ Chrome එකනේ Chrome එක ඕපන් කරගන්න මම මගේ Brave එක ඕපන් කරගන්නවා මම ඉන්ටර්නෙට් යන්නේ ඒකෙන් ඒක සර්ච් කරගන්න TikTok කියලා TikTok කියලා සර්ච් කරගත්තයින් පස්සේ TikTok එක ලෝඩ් වෙනවනේ ඒ කියන්නේ ඇප් එකෙන් යන්න එපා ඔයා යන්න ඕන බ්‍රවුසර් එකක් කරා මේක මොකද VPN එක වැඩ කරන්නේ එහෙම තමයි ඊට පස්සේ මේක ලෝඩ් වෙවි මේක ලෝඩ් වෙලා තින්නේ මේක ඉතින් get full app experience කියලා ඒකේ open TikTok කියන එක දෙන්න එපා not now දෙන්න මේ ලයික් විතරක් තියෙනවා 16 මිලියන් මේ වීඩියෝ එකට මේ වීඩියෝ එකට 16 මිලියන් තියෙනවා අපි තමු ලංකාවේ TikTok ඒ කියන්නේ page එකක් කරන කෙනෙක්ටවත් නැහැ එච්චර මේක මේ ප්‍රොෆයිල් කියන එකට යන්න ඊට පස්සේ ප්‍රොෆයිල් කියන එකේ මේ login කියලා තියෙන එක දෙන්න ඉතින් මේ sign up කියන එක දෙන්න මොකද අපි account එකක් අලුතෙන් හදන්න ඕන continue with Google කියන එක දෙන්න ඒක දුන්නාම අපිට පුළුවන් මොකද මේ ඊමේල් එකක් කරහා යන්න පුළුවන් ලේසියෙන්ම ඔයාට account එකක් නැත්නම් ඔයා මේ create කරන account කියන එක හදාගන්න account එකක් හැබැයි ඒකට TikTok channel එකක් නැති වෙන්න ඕන ඒ ඊමේල් එකට TikTok හදලා නැති වෙන්න ඕන දැන් මගේ මම හදපු නැති එකක් දෙනවා ඒ කියන්නේ ඊමේල් ඇඩ්‍රස් දීලා account එක මගේ හදලා ඉවරයි දැන් අපි මෙහෙම back වෙන්න ඕන දැන් මම back වෙනවා
මේ බැක් වෙලා ඔයා ඕපන් කරගන්න ඔයාගේ TikTok ඇප් එක. TikTok ඇප් එක ඕපන් කරගෙන ඒක මේ ප්‍රොෆයිල් කියන එකක් තියෙන්නේ. ඒකට යන්න. ඊට පස්සේ මේ ලොගින් කියන එකට ගිහින් ලොග් වෙන්න ඕන. ඔයා යූස් කරපු ඊමේල් එක දෙන්න. අර ඉස්සෙල්ලා account එක හදන්න. ඒ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න. මමත් ඒක දෙනවා. මම දුන්නායින් පස්සේ මේ විදිහට මේක ලෝඩ් වෙනවා. දැන් මම දුන්න account එක ඔයත් දෙයි ගන්න. දැන් හරි මගේ account එක ලෝඩ් වෙලා තින්නේ. දැන් දැක්කනේ මේකේ මේ ගොඩක් දැන් මේ account එක US නිසා ටිකක් ලංකාවේ වීඩියෝස් මේකට රීච් වෙනෝ අඩුයි. දැන් අපි ගිහිල්ලා මේ settings වලට යන්න ඕන. දැන් මම මගේ account එකට මේකේ නිකන් ඕපන් කරපු ගමන් එනවා නමක් දෙන්න. එතකොට නම දුන්නාම username එකක් ඒගොල්ලෝ දෙනවා. bio එකකුත් මම දී ගත්තා. ඊට පස්සේ මේකට අප්ලෝඩ් කරා මගේ ලෝගෝ එක. ඒ කියන්නේ අපි ඔයා සාමාන්‍යයෙන් නමක් ගන්නවා නම් ඔයාට යුනික් නමක් ගන්න. ඒ කියන්නේ දැන් තමන්ගේ නමින් කරනවා නම් කමක් නැහැ. තමන්ගේ ෆොටෝ එකක් ලෝගෝ එක විදිහට දාලා අපි හිතමු වෙනම මොකක් හරි වෙනම පැත්තකින් කරනවායි කියලා. ඒ වගේ නම් දැන් බලන්න මගේ එක ෆලෝ කෙනෙක් වැඩි වෙලා. මේ හදපු ඩිංගට වැඩි වෙලා තියෙන account එක. බලන්නකො ලොකු වෙනසක් මේකට හම්බෙලා තියෙනවා. මේ app college කියලා තියෙන්නේ. ඔයාලට පේනවද verify your edu email to unlock college batch on your profile. ඒ කියන්නේ add any college or university in US. US කියන්නේ United States. ඒ කියන්නේ මේ account එක US. මේ feature එක වෙන රටවල් වලට නැහැ. US විතරයි තියෙන්නේ. ඔයාලට තේරෙනවද මෙතන US කියන එකෙන් මොකද්ද කියන්නේ කියලා? අපි මේ උඩ තියෙන ඉරි දෙක ක්ලික් කරලා අපි යන් අපේ account එකට setting and privacy මෙන්න මේ තියෙන. ඒකට ගිහිල්ලා ඔයා බලන්න ඕනේ account කියන එකේ account කියන එකට ගියායින් පස්සේ account information වල මෙතන මොකක්ද details පෙන්වන්න තියෙනවා. එහෙම වුණොත් තමයි ආයෙ account එක US වෙලා තියෙන්නේ. මාසයක් විතර ගියාම මෙතන details වගේ පෙන්වනවා. එතනින් back වෙලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාගේ account එක verification කරගන්න. ඔයාලට verification badge එකක් ඕන නම් අර ඔයාලා දැකලා තියෙනව නේද මෙතන දැන් මම ඔයාලට පෙන්වන්නම් ඒක වීඩියෝ එකකින්ම අරගෙන දෙන ගමන් තියෙන්නේ. ඒ කියන්නේ TikTok ඔයාලට පේනව නේද මේ නිල් පාට හරියක්. ඒ කියන්නේ ඒ ඇවිල්ලා මේ verification badge එක. ඒක ගන්න ඕන නම් අපි verify කරන්න ඕන. අර TikTok එකට හම්බ වෙනවා. එතකොට YouTube එකට, Facebook page වලට ඒ වගේ හැම එකටම verification badge එක හම්බ වෙනවා. මෙච්චරයි මේ account එක හදන වැඩේ තියෙන්නේ. මේ promote කියලා ඒ ගොඩක් දේවල් මෙතන business tool හම්බෙලා තියෙනවා. එතකොට balance එක කියන්නේ මේ මෙතනට තමයි අපි videos upload කරාම මෙතනට balance එක එනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒක අපේ PayPal හරි direct bank ගන්න බෑ. කොහොම හරි PayPal පුළුවන්. මොකද දැන් ලංකාවට PayPal support නිසා ඒක ඒ අතනොත් අපිට අවුලක් නැහැ. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්.